ඔයාලා හැමෝටම ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ. මට දැන් සබස්ක්‍රයිබර්ස්ලා 100ට වැඩි ඉන්නවා. ඉතින් කෙටි කාලයක් තුලදී මම චුට්ටක් ඒ කියන්නේ channel එක චුට්ටක් ෆෝමුනේ ඔයාලා හින්දා. ඒකින්ද ගොඩාක් ස්තුතියි. හරි මේ කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ යාළුවෙක් දාලා තිබ්බා. මට චුට්ටක් පැහැදිලි නෑ ඒක. මේ අත්වැටේ බට බෙදෙන ආකාරය කොහොමද කියලා තමයි අහලා තිබ්බේ. ඒ කියන්නේ බෙදන්නේ කොහොමද කියලා. ඒක සමහර වෙලාවට කණුවල පරතරේ දන්නේ අහලා තියෙන්නේ. හැබැයි මම චූටි විස්තරයක් කරන්න. හරි. අපිට අපි අත්තටක් ගහන්න ගියාට පස්සේ ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඒකේ දිග ප්‍රමාණය. ඒ දිග ප්‍රමාණය අනුව තමයි අපි ඒක බට කණු බෙදන ආකාරය කොහොමද තීරණය කරන්නේ කියලා. හරි. දැන් අපි කියමුකෝ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරේ එකමාර බොක්ස් බාර් එකයි කණු වලට එකමාර බොක්ස් බාර් එක උඩටත් එකමාර බොක්ස් බාර් එක මැදට තමයි අඟලේ බොක්ස් බාර් එක පාවිච්චි කරේ. ඉතින් අපි ඒක සාමාන්‍යයෙන් අත්තටක උස සාමාන්‍යයෙන් අපි ගන්න ඕනේ අඩුම තරමේ අඟල් 36ක් වගේ. ඒ කියන්නේ අත්තටක් කියන්නේ ස්ලැබ් එකක් උඩ වගේ තියෙන එකක්. එතකොට ඒකේ අපි හේත් වුණාම ඉන හරියට වගේ වදින්න ඕනේ. මොකද තව පල්ලෙහාට ආවොත් එහෙම අඟල් 30 වගේ පල්ලෙහාට ආවොත් එහෙම සමහර වෙලාවට වැටෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ අපි හේත් වුණාම අනිත් පැත්තට වැටෙන්න පුළුවන්. ඒකෙන් හින්දා අපි සාමාන්‍යයෙන් අඟල් 35ක් 36ක් විතර වගේ තමයි සාමාන්‍ය උස ප්‍රමාණය ගන්න. උස ප්‍රමාණය. එතකොට මේක බෙදන ආකාරය තමයි අහලා තිබෙන්නේ. එතකොට අපි අත්තටේ දිග ප්‍රමාණයත් එක්ක එකින් එකට වෙනස් වෙනවා. හැබැයි මේකේ කණු දෙකක් අතර පරතරේ සාමාන්‍යයෙන් ගන්න ඕනේ අඩුම තරමේ අඩි 4.5ක පරතර. ඊට වැඩි කරන්න එපා. මොකද අඟලේ බොක්ස් බාර් එකනේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ඊට වැඩි කරොත් එහෙම අර ශක්තිමත් ගතිය චුට්ටක් අඩු වෙනවා. ඒක නිසා ඊට පස්සේ අපි හිතලා ඒක බෙදා ගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් හරියටම ඒ කියන්නේ කොටස් 3කට වගේ බෙදලා තිබ්බොත් එහෙනම් මාගේ කොටස් 3කට 4කට වගේ බෙදලා තිබ්බා. නමුත් අඩි 4යි 4.5 පරතරයක් තමයි අපි කණු දෙක අතරට පරතරේ ගත්තේ. මේ ඒක සම්මත ගානකුත් නෙමෙයි. නමුත් අපි හිතලා ඒ කියන්නේ ඒ වැඩේ හොඳ විදියට කරන්න ඕන හින්දා අපි චුට්ටක් හිතලා ඉවරලා ඒක තමන්ගේ දැන් මට ආවෙනික දේවලුත් තියෙනවා. සම්මත දේවලුත් තියෙනවා. මම සම්මත දේවලුත් පාවිච්චි කරනවා. ඒ වගේම මට හොඳයි කියලා හිතන දේවලුත් මොකද? සම්මතයට ගියොත් එහෙම අපි හැමදාම සම්මතයට ගියොත් එහෙම අලුත් දෙයක් හොයාගන්න බෑ. ඒක හින්දා අපිට වෙනම බ්‍රෑන්ඩ් එකක් හැටියට අපිට යන්න ඕනේ. ඒක හින්දා මම හිතනවා ඔයා සමහර වෙලාවට වෙල්ඩින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා තමයි මම ගොඩක් අර විස්තරයක් දෙන්නේ. මොකද වෙල්ඩර්ස්ලාට මම පොඩි සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ ඕනම දෙයක් මගෙන් අහන්න. මම කියන්නම් ඒ කියන්නේ මේ යම් තැන් ඒ කියන්නේ අත්වැටවල් විතරක් නෙමෙයි වහලවල් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඩෝසර් අන්ඩර් රිපෙයාර් වලදී යම් පෑසුම් තියෙනවා. ඒ පෑසුම් කරන ආකාරය මට කියා දෙන්න පුළුවන්. ඔයාලා ඕනම එක්කෙනෙක් ගහන්න පුළුවන් වෙල්ඩින් කරන කට්ටිය. මොකද Taman මේ වැඩේ හරියට කරන්න ඕනේ. ඕනම එක්කෙනෙක් වැඩක් කරන්න ගියපුවාම අපි මේ වැඩේ හරියට කරන්න ඕනේ. එයාලා සතුටු කරන්න ඕනේ. ඒ වගේම අපි සතුටු වෙන්නත් ඕනේ. ඉතින් යාළුවනේ මේ අපි ඊළඟට දැන් එයා අහලා තිබ්බේ කණු වල පරතරේ දන්නේ. ඒ කණු වල පරතරේ ගැන තමයි මම කිව්වේ. එතකොට ඊළඟට බොක්ස් බාර් බෙදෙන විදිහ ගැන අහුවා. මම හිතන්නේ හරස් බාර් බෙදෙන විදිහ වෙන්න ඇති අහන්න ඇත්තේ. අපිට මෙහෙම කරන්න පුළුවන්. ඒ දැන් මෙතන අඟල් 35ක් නේ. 35ක්. එතකොට අපි මෙතනින් හිතන්න ඕනේ චූටි ළමයෙක් හරි රිංගලා යන්න බැරි වෙන්න ඕනේ කියන ආකල්පෙත් එක්ක තමයි අපි එතන ඉන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අඟල් 5ක වගේ පරතරයක් තියලා තමයි මම ගොඩක් වෙලාට එකන. මොකද චූටි දරුවෙක් කියන්නේ ඔළුවක් දාන්න නැති වෙනි සාමාන්‍යයෙන් අඟල් ප්‍රමාණය තමයි අඟල් 5. අඟල් 5ට වැඩි කරොත් එහෙම සාමාන්‍යයෙන් එයා ඔළුවක් දාලා හිර කරගන්නත් පුළුවන්. ඉතින් ඒවා හිතලා තමයි අපි පරතරේ බෙදා ගන්න ඕනේ. අපිට ඕන පරතරයක් ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. කස්ටමර් ඒකත් කතා කරලා ඉවරලා ඔයාට කොහොමද ඕනේ කියලා. නමුත් අපි දැනුවත් කරන්න ඕනේ අඟල් 5ට වැඩි කරොත් එහෙම ඔයාගේ දරුවෙක් හරි ඔයාගේ දරුවගේ දරුවෙක් හරි උඩ ස්ලැබ් එකේ ඉඳන් ඉල්ලලා මේකට අත්තට ඇතුළට ඔළුව දාන්න පුළුවන්. ඔළුව හිර වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ අයගේ ආරක්ෂාවත් එක තමයි අපි මේ පරතර තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ අඟල් 4යි අඟල් 5යි අතර ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ බට බෙදන්නේ අන්න ඒ විදිහට. එතකොට බෙදද්දී සමහර වෙලාවට දැන් ඔයාට මම තව වැඩි යමක් කියන්න. මේ බොක්ස් බාර් එක අපි බෙදනවා කියමුකෝ. අපි එතකොට සමාන කොටස් වලට ගන්න ඕනේ. එතකොට ඔයාට කරන්න පුළුවන් දේ තමයි සාමාන්‍යයෙන් පොඩි පට්ටම් කෑල්ලක් හරි අපි කපලා ගන්න පුළුවන්. මේක බෙදන්න ඕනේ. දැන් එතකොට අපි ගණන් හදන්න ඕනේ. එතකොට මේක පරතරේ ගන්න නම් සාමාන්‍යයෙන්
මේ සමාන පරතර ගන්න නම් මේ යට කොටසට සාමාන්‍යයෙන් අපි අඟල් 3ක් විතර වගේ පොළොව මට්ටමේ ඉඳන් අඟල් 3ක් විතර වගේ ඉඩ තියන්න ඕනේ. එහෙම තියලා ඉවරලා අපිට මොකද මෙතන කප් එකක් දාන්න තියෙනවා. මේ කොස්සක් දාලා හරි චුට්ටක් ඇතුලෙන් කුණු ටිකක් ගන්න ඕන වුණොත් එහෙම මොක්කරද්දින් එහෙම ඒ වගේ වාසියට තමයි මෙතන අඟල් 3ක් හෝ 4ක් පරතරේ තියන්න ඕනේ. අඟල් 3ක් තිබ්බොත් එහෙම ගොඩක් හොඳයි. මේ ඊට පස්සේ තමයි මේ මැද අපි බෙදා ගන්න ඕනේ. මේ අඟල් ගාන අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේකට අඟලක් යනවා මේකට අඟලක් යනවා. එතකොට බොක්ස් බාර් ප්‍රමාණය අපි බලන්න ඕනේ. එතකොට බොක්ස් බාර් 4ක් ආවොත් එහෙම අඟල් 4ක් අපි අඩු කරන්න ඕනේ. අඩු කරලා ඉවරලා දැන් ඔයාලට තේරෙනවද නැහැ මෙතන ඉඳන් මෙතනට දුර ප්‍රමාණය බලනවා අපි. මේ දුර ප්‍රමාණය. දැන් බොක්ස් බාර් 3ක් මෙතන තියෙනවා කියමුකෝ. ඒ බොක්ස් බාර් 3 තිබ්බහම ඒ අඟල් 3 අයින් කරන්න ඕනේ. අපි කියමුකෝ මෙතන අපිට ආවා අඟල් 30ක්. මෙතන ඉඳන් මෙතනට අඟල් 30ක් ආවා. එතකොට මෙතන මැද බොක්ස් බාර් 3ක් තියෙනවා. ඒ බොක්ස් බාර් 3 අඟලේ 3ක් එන්නේ. එතකොට අඟල් 3ක් අඩු කරනවා. එතකොට අඟල් 27යි. 27යි කියන්නේ මෙතන බෙදලා තියෙන විදිහට කොටස් 1 2 3 4යි. එතකොට අඟල් 27 4ෙන් බෙදන්න ඕනේ. 4ෙන් බෙදලා ඒ දශමයටම ගන්න ඕනේ. 4ෙන් බෙදලා ඉවරලා ඒ එන ගාන චූටි පට්ටම් කෑල්ලක් කපා ගන්න ඕනේ. අන්න ඒක මෙන්න මේ බට දෙකක් අතරට තියලා ඉවරලා ඊට පස්සේ වෙල්ඩින් ටැක් එකක් තියෙනවා. ඊළඟ බටේට මැදින් පට්ටම් කෑල්ල තිබ්බා. ඊළඟ ටැක් එක තිබ්බා. අන්න ඒ විදිහට තමයි සමාන පරතර වලට ගන්නෙ. ඔන්න ඔයාට මං හැංගුවේ නෑ කරන විදිය හැංගුවේ නෑ. සමහර වෙලාවට අපහැදිලි තැන් තියෙනවා. මම ගොඩාක් වෙලාවට හිතනවා ඔයා අහපු එක්කෙනා මං හිතනවා වෙල්ඩර්ස් කෙනෙක් වෙන්න ඇති කියලා. ඒක හින්දා තමයි මම හංගන්නේ නෑ. දන්න දේ මම කියා දෙනවා. එච්චරක් දන්න ඔයාට දැනගන්න ඕනේ. හරි මං හිතනවා ඔයාට තේරුම් ගන්න ඇති කියලා. හරි ගොඩක් ස්තුතියි. ඔයා ඕන දෙයක් අහන්න. ඔයාගේ යාළුවෝ ඉන්නෝ නම් ඔයාගේ යාළුවන්ගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා වෙල්ඩින් සම්බන්ධයෙන් ඔයා අහන්න මම උත්තර දෙනවා. හරි. එහෙනම් thank you හරි.